ඉන්දියාවේ කෙල්ලෝ වගේ කොණ්ඩේ වවමු. ඉන්දියාවේ කේරළේ කාන්තාවන්ගේ කොණ්ඩේ මෙච්චර දිගට ඝනව කළු පාටට වැවෙන්නේ කොහොමද කියලා ඔයාලා කවදා හරි දැනන් ඉඳලා තියෙනවද? ඉතින් මගේ කෙල්ලනේ කිසිම කිමිකල් එකක් නැතුව ගෙදරදීම හදාගන්න පුළුවන් එයාලගේ පාරම්පරික රහස් තෙල් එක හදන විදිය තමයි අද අපි විශ්මාවි රහස් තුලින් ඔබට කියන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා ඉන්න ඔයාලගේ කොණ්ඩෙත් වේගයෙන් වවා ගන්න ක්‍රමය ගැන හොඳම රහස දැනගන්න. ඉතින් අපි ඔයගොල්ලන්ට මතක් කරන්න කැමති ඔයගොල්ලෝ තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව දැන් අපි යමු මේ වීඩියෝ එකේ විස්තර කතා කරන්න. හොඳයි, එහෙනම් දැන් අපි බලමු මේ රහස් තෙල් එක හදන්න ඕන කරන අමුද්‍රව්‍ය මොනවද කියලා. මේ සඳහා අපිට ඕන කරන්නේ ඊටම සරල අමුද්‍රව්‍ය ටිකක් විතරයි. මුලින්ම පිරිසිදු පොල් තෙල් සහ කරපිංචා. ඉතින් මේ කරපිංචා වලින් කොණ්ඩේ පාට රැකලා අලුතෙන් කෙස් වැවීම වේගවත් කරනවා. ඊළඟට ඕන කරන්නේ නෙල්ලි. මෙන්න මේ නෙල්ලි වල විටමින් C පිරලා තියෙන නිසා ඔයාලගේ හිස් කබල හොඳින් පෝෂණය කරනවා. ඊට පස්සේ උළුහාල්. මේ උළුහාල් වලින් ඔයාලගේ හිස් කබල සිසිල් කරලා කොණ්ඩේ කැඩී යාම නතර කරනවා. අන්තිම එක තමයි පිරිසිදු කෝමාරිකා. හිස් කබලට හොඳ තෙතමනයක් මේ කෝමාරිකා වලින් ලැබෙනවා. මෙන්න මේ අමුද්‍රව්‍ය තමයි රහස් තෙලේ වට්ටෝරුව වෙන්නේ. දැන් අපි බලමු මේ තෙල් එක හදාගන්නේ කොහොමද කියලා. පළවෙනි පියවර විදියට කෝමාරිකා සහ කරපිංචා මේ නෙල්ලි හොදින් හොදලා තෙත සිදෙන්න පිසදාගෙන කුඩාවට කපා ගන්න ඕනේ. ඉන්පසුව වතුර පොදක්වත් එකතු කරන්නේ නැතුව මේ ඔක්කොම බ්ලෙන්ඩර් එකකට දාලා තද පේස්ට් එකක් වෙනකන් ඔයාලා හොඳට මේක අබර ගන්න ඕනේ. ඊළඟට භාජනයකට පිරිසිදු පොල් තෙල් කෝප්පයක් දාලා අර අඹරාගත්තු පේස්ට් එක ඔයාලා මේකට එකතු කරගන්න ඕනේ. ඉන්පසුව ඊටමත්ම අඩු ගින්දරේ විනාඩි 10ක් 15ක් මේ තෙල් එක රත් වෙන්න තියන්න ඕනේ. අනතුරුව ඔයාලා මේ තෙල් එක තදකොළ පාටට ආවට පස්සේ මේක ලිපෙන් බාලා නිවෙන්න තියලා ඉන්පසුව තුනී රෙදි කඩකින් පෙරාගෙන වීදුරු බෝතලයකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ තෙල් එක සතියට එක් වතාවක් හෝ දෙපාරක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔබට මේ තෙල් එක පාවිච්චි කරන්න අවශ්‍යයි නම් මේන් තෙල් ටිකක් මදක් රත් කරගෙන හිස් කබලේ ගාලා ඇඟිලි තුඩු වලින් විනාඩි 10ක් විතර හොදින් සම්බාහනය කරන්න පුළුවන්. ඉන්පසුව පැයක් විතර තියලා මෘදු ෂැම්පු එකකින් සෝදලා ඔබේ හිස කෙස් ඔබට පිරිසිදු කරගන්න පුළුවන්. සති 3ක් යද්දි කොණ්ඩේ හැලෙන එක නතර වෙලා අලුත් කෙස් ගස් එන හැටි ඔයාලටම බලා ගන්න පුළුවන් වේවි. ඔයාලත් මේ කේරළ රහස ගෙදරින්ම try කරලා බලලා ප්‍රතිඵල පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේ වටින වීඩියෝ එකකින් හමු වන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් ජය වේවා.